Hi everyone, welcome back to our YouTube channel. හුඟ කාලයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. ඇත්තටම අද මයි පළවෙනිදා. හෙට මයි දෙවෙනිදා. ඒ කියන්නේ සචිත්ගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ නිසාමයි මට හිතුනේ පොඩි මිනි vlog එකක් කරමු කියලා. ඇත්තටම කියන්න වීඩියෝස් තියෙනවා මල් ළඟ මට ඒක අප්ලෝඩ් කරගන්න, ඒ කියන්නේ එඩිට් කරගන්න බැරි වුණා. ගොඩක් වීඩියෝස් තියෙනවා. ගිය අවුරුද්දේ ඒ කියන්නේ ක්‍රිස්මස් එකට අපි ඩිනර් එකක් ගියා. ඒ ඩිනර් එකේ වීඩියෝස් මම ළඟ තියෙනවා. මම දැන් ඒක කල්පනා කරනවා අප්ලෝඩ් කරනවද නැද්ද කියලා. ඒත් පස්සේ දවසක හරි මම හිතුවා අප්ලෝඩ් කරන්න. මොකද ඒ කියන්නේ 2026 ක්‍රිස්මස් ඩිනර් එකකට හරියන්න ඉන්න කෙනෙක්ට ඒක උදව් වෙයි. ඒ නිසා ඒ වගේ වීඩියෝස් ගොඩක් තියෙනවා. මම ඒව හිමීට අප්ලෝඩ් කරන්නම්. මේ සෑහෙන මාස ගානකින් පස්සේ තමයි මම මේ මිනි බ්ලොග් එකක් හරි අප්ලෝඩ් කරන්න යන්නේ. හෙට ඉතින් දැන් සචිත්ගේ බර්ත්ඩේ එක. එතකොට ලොකු ප්ලෑන්ස් නැහැ මෙදා සැරේ. මොකද අපිට මේ ළඟම කසින්ස්ලා දෙන්නෙක්ගේම වෙඩින්ස් තියෙනවා. ඒ කියන්නේ සචිත්ගේ පැත්තේ එක කසින් කෙනෙක්ගේ, මගේ පැත්තේ එක කසින් කෙනෙක්ගේ හරි ළඟ තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක අපි හිතුවා දැන් සචිත්ගේ බර්ත්ඩේ එක දෙක. එතකොට අර වෙඩින්ස් දෙකම එක ළඟ, ඒ කියන්නේ මේ ළඟම තියෙනවා. ඒත් එක්කම මැයි 19 මගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ ඔක්කොම එකට වැටෙන නිසා අපි දෙන්න හිතුවා මෙදා සැරේ ලොකු දෙයක් අපි කරන්න නැතුව ඉමු. අපි දෙන්නගේම බර්ත්ඩේස් එකට සෙලිබ්‍රේට් කරමු කියලා. ඉතින් එක පස්සේ දවසක අපි දෙන්න මොනවා හරි සෙලිබ්‍රේෂන් එකක් කරනවා. ඉතින් දැනට මම එයාට පොඩි gift එකක් ගත්තා. එයා ආස gift එකක්. ඒක මම දැන් රැප් කරන්න ඕනේ. හෙට දවසේ ඉතින් මොකක් වෙයිද මොකක් කරයිද කියන්න නෑ. ඉතින් මෙමරි එකක් හැටියට මට මේක තියාගන්න, ඒ කියන්නේ මේ වීඩියෝ එකක් තියාගන්න ඕන නිසා මම හිතුවා මිනි vlog එකක් හරි කරලා දානවා කියලා. එහෙනම් ඉතින් බලමු හෙට දවසේ මොකද කරන්න කියලා. මේ හරියටම රෑ 12ට මම පොඩි නිකන් මෆින් එකක් ගත්තා. ඇත්තටම මට ඒකට කැන්ඩල් එකක් ගන්න අමතක වුණා. ඒ නිසා මම ගිනි කූරක් පත්තු කරා කැන්ඩල් එකක් විදිහට. Happy birthday. Happy birthday, Baba. Happy birthday. මට කවන්නේ නැද්ද? මේ දිනාගේ gift එක. මේක තමයි යාට දෙන චූටි gift එක. පාටි gift එක. Thank you. මෙයා වැඩිපුර ෆිල්ම්ස් බලනවා. ඉතින් ඒක මෙයාට හොඳයි. ඒ නිසා මම හිතුවේ මෙයාට මේ වගේ දෙයක් හොඳයි කියලා. මම වැඩියෙන් ෆිල්ම් බලනවා. මේක මම ගොඩක් ගන්න එකක් පපෝත් ගත්තා. මෙයා සතුටුද? නැත්තම් ඉතින් එහෙනම් මම යාගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක දුන්නා. මෙයා වැඩි කේක් කන්න කැමති නෑ කොහොමත්. මේක JBL live 770. බර්ත්ඩේ එක දවසේ උදේ ඉතින් මම යාට කිරිබත් හැදුවා. මේ ලුණු මිරිසට ලුණු කපන ගමන් සාමාන්‍යයෙන් මට ලුණු කපද්දි කඳුළු වෙනවා. ඒ හැටි හොඳටම අඬ මම ඉතින් මේ දැන් ලුණු කපනවා. ඒත් එක්කම මම බර්ත්ඩේ බෝයි ගෙනුත් ඉතින් උදව්වක් ගත්තා උඹලකට ටික කොටන්න. ඊට පස්සේ ඉතින් කේක් එක විදිහට අපි කිරිබත් එක තමයි කැපුවේ. මොකද මම කේක් එකක් ගෙනාවෙත් නැත්නම් මෙයා කේක් කන්න වැඩිය කැමති නෑ. ගෙදර අයත් ලොකුවට කේක් කන්න කැමති නෑ. මමත් දැන් පොඩ්ඩක් සීනි කට් කරලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒ හේතු නිසා මම කේක් ගෙනාවේ නෑ. ඉතින් මේ විදිහට කිරිබත් එක කපලා යා මටයි අම්මටයි තාත්තටයි ඔක්කොටම කැව්වා. අපි ටිකක් දවල් වෙලා නැගිටින නිසා කිරිබත් කාලා බඩ පිරුණත් නිසා මෙයා කිව්වා දවල්ට කෑම එපා කියලා. ඒ නිසා දවල්ට අපි ආයෙ මොකුත් හැදුවේ නැහැ. එළියට යන ප්ලෑන් එකක් තිබුණේ නැහැ. මොකද ඊට කලින් දවසේ මෙයා ආසම රෙස්ටෝරන්ට් එකකට අක්කලත් එක්ක ගිහිල්ලා අපි ඩිනර් ගත්තා. ඒ නිසා එයා කිව්වා යා ආසම කෑම ටික මට හදලා දෙන්න කියලා. ඉතින් මේ තමයි යා ආසම ටික මම ඉතින් යා වෙනුවෙන් හරිම ආදරෙන් හැදුවා. එයා ආසයි චිකන් ග්‍රිල් කරලා කන්න, ඊටකම garlic bread, ඊට පස්සේ මම ස්මෑෂ් පොටෑටෝ එකක් හැදුවා. තව බඩේනකුත් අපි එද්දි ගෙනාවා. ඉතින් ඕවත් කකා අපි ආසම මූවී එකක් එදා රෑ ඉතින් අපි බැලුවා. මෙන්න මෙහෙම තමයි මෙයාගේ බර්ත්ඩේ එක ගෙවුනේ. හරිම මේ සිම්පල් විදිහට තමයි. දැන් අපි මූවී එකක් බලනවා. මූවී එකක් බල මම මෙයාට හදලා දුන්න කෑම එක කකා අපි දෙන මූවී එකක් බලන්න තමයි හදන්නේ. එහෙනම් ඔයගලන්ට thank you so much අපේ මිනි vlog එක බැලුවට. මේක චූටි මිනි vlog එකක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකොට බලන්න බයි.